Ciao, welcome to my YouTube channel. ගොඩ කාලෙකින් තමයි වීඩියෝ එකක් කරන්නේ. අද මට වීඩියෝ එකක් කරන්න නැතුව ඉන්න බෑ. මොකද අද පෙබරවාරි 14 වෙනිදා. මං කිසිම දෙයක් ප්ලෑන් කරලා නැහැ වැලන්ටයින්ස් එකට මොකද කරන්න කියලාවත්. දැන් වෙලාව උදේ 10යි. අයියත් ගෙදර නැහැ. අයියා වැඩට ගිහිල්ලා ඉන්නේ. මම ප්ලෑන් කරනවා ගෙදර කේක් එකක් හදන්න. හදලා එයාව සර්ප්‍රයිස් කරන්න. එයා 3 වෙද්දි ගෙදරත් එනවා. එනකොට මම දවල්ට යන්නත් ඕනේ. බලමු මම අද කොහොමද අර ටික මේන්ටේන් කරගන්නේ කියලා. ඇත්තටම මට ඕන කරේ අපි වෙනුවෙන් මහන්සි වෙන එයා වෙනුවෙන් දෙයක් කරන්න. හැම සැරේම වැලන්ටයින් එකට මට මලක් හම්බ වෙලා මම සතුට වෙන වරෙන්න එයාට දෙයක් දෙන්න හම්බ වෙලා නැහැ. එයා හැම බලාපොරොත්තු වෙලත් නැහැ. ඉතින් මේ සැරේ මං හිතුවා කොහොම හරි කරලා එයාව සර්ප්‍රයිස් කරනවා කියලා. අපි බලමු මං මේ හැම වැඩක්ම බැලන්ස් කරගෙන කොහොමද එයාව සර්ප්‍රයිස් කරේ කියලා. අපි දැන් කේක් එක හදමු. දැන් මම උදේටත් කාලා ඉවරයි. මේ මම ඇත්තටම කිලෝ එකේ කේක් එකක් තමයි හදන්න හිටියේ. ඒ වුණාට මේ දැන් මට ටයිම් නැති නිසා මම ග්‍රෑම් 125 පොඩි කේක් එකක් හදනවා. මොකද අපේ ගෙදර මේ heart shape කේක් ට්‍රේ එකක් තියෙනවා. අයියලගේ අම්මගේ. ඉතින් මේ අපි හදලා බලමු කේක් එක. අයියා එන්න කලින් මට කරගන්න පුළුවන් වුණොත් ලොකු දෙයක්. ඇත්තටම දැන් ලොකු වෙලාවකට පස්සේ මම දැන් උයන එකවත් කිසිම දෙයක් වීඩියෝ කරගන්න හම්බුනේ නැහැ. දැන් වෙලාව 3ට 10යි. අයියාගේ වැඩ ඉවර වෙන්නේ 3:36ට. මම දැන් කේක් එක මේ හදාගෙන යන ගමන් අපි බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. මම දැන් ගේත් අස්කරගෙන ආවා. බැලුම් බෝල වගේක් තියෙනවා. එකක් පුම්බන්න ඕනේ. බලමු කොහොමද අයියා සර්ප්‍රයිස් වෙන්නේ කියලා. මේ තියෙන්නේ එයා වෙනුවෙන් මං ලෑස්ති කරපු චූටි සර්ප්‍රයිස් එක. ඉතින් හැමෝම කියනවා නේද බඳින්න කලින් තිබ්බ මල් තෑගී ආදරේ බැන්දට පස්සේ රෑ කියලා. කවුද අනේ එහෙම කියන්නේ? එන ලස්සනම දවස් මතක හිටින දවස් සමරලා බලන්න. එතකොට ඒ වෙනස ඕගොල්ලොන්ටත් දැනේ. අපි බලමු කොහොමද මගේ සර්ප්‍රයිස් එක වැඩ කරේ කියලා. ඔන්න අයියා ඇවිල්ලා ඉන්නේ. බෙල් එක ගහුවා. අපි දැන් ඇරලා බලමු. ෂුවර් එයාට අමතක වුණා අද දවස. අයියා මට ගෙනල්ලා තිබ්බේ ජීවිතේ කවදාවත්ම මැරෙන්නේ නැති රෝස මලක්. මම මේක දිගාරිනකොට එයා මට කිව්වේ මගේ ආදරේ කවදාවත් මැරෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ රෝස මල හරීම ලස්සනයි, ඒ වගේම හරීම සුවඳයි. මං ඇත්තටම හිතුවේ නෑ මට රෝස මලක් හම්බෙයි කියලා. මොකද උදේ මට විශ්වත් කරේ නෑ. මං හිතුවාට අමතක වුණා කියලා. ඒකයි මං ඉස්සෙල්ලා වීඩියෝ එකේ කියන්නේ මං නම් හිතන්නේ යාට අමතක වෙලා ඇති කියලා. ඒත් එහෙම නෑ. වැඩි ඉවර වෙලා යා ගිහිල්ලා තිබ්බේ ඒක ගන්න. ඒ නිසා ටිකක් යා පරක්කු වුණා. ඇත්තට මේ රෝස මල මාරම සුවඳයි. ඒ වගේම ඒක ඇතුලේ තිබ්බ සුවඳ පර්ෆියුම් එකක්. ඒකත් මාරම සුවඳයි.
ඔන්න එයාව සර්ප්‍රයිස් කරන්න හිටපු මං තමයි අන්තිමට හොඳටම සර්ප්‍රයිස් වුනේ. ඉතින් මාව බලන් හිටපු ඔයාලා හැමෝටම ගොඩක් thank you. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ciao tutti.